හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට අද අපි දෙන්නගෙම ඕෆ් එක ඉතින් සතියක් වැඩ කරලා ඕෆ් එක දවසේ කරන්න ගොඩාක් දේවල් ප්ලෑන් කරලා නම් තිබ්බා. ඒත් ඉතින් අපි කරේ අන්තිමට දවසම නිදාගත්ත එක තමයි. දැන් ටිකකට කලින් තමයි නැගිට්ටේ. දැන් රෑ 10ටත් ළඟයි. ඉතින් උයන්න මොනවද ගේන්න යන්න කියලා හදන්නේ. මෙයාට ඇඳුමකුත් ගන්න ඕනේ කිව්වා. ඉතින් අපි දෙන්න උයන්නත් මොනවද අරගෙන ඇඳුමකුත් ගන්න කියලා යන්න තමයි යන්නේ. ඉතින් එහෙනම් එන්න අපිත් එක්ක යන්න. අපි ගිහිල්ලා බලමු අබුඩාබි වල ඇඳුම් වල එළවලු වල පළතුරු වල ගණන් කොහොමද කියලා. මේ බලන්න මෙතන මේ ස්කූල් බස් ටිකක් තියෙනවා. මේ අපේ වයිෆයි ඇස්සේ චොක්ලටුත් කනවා. මේ ස්කූල් බස් ඔක්කොම එක පාටින් තියෙන්නේ මේ තියෙන හැම ස්කූල් බස් එකම මෙහෙම තමයි. මේවා මේ හැම එකම එළිය කැමරා තියෙනවා. කවුරු හරි මේ නවත්තලා මේ ළමයි බයින වෙලාවට ළමයි බස් එකෙන් බයින වෙලාවට මේ කවුරු හරි බස් එක ඉස්සර කරොත් එහෙම මම හිතන්නේ ඩිරම් 1000ක් විතර ෆයින් එකක් වදිනවා. ලංකාවේ සල්ලි දැන් 81000ක් 82000ක් විතර මේ දවස්වල යම් රේට් එකත් එක්ක. මේ නීතිය නම් ඉතින් එහෙම තමයි. ඉතින් අපි දෙන්න ඉන්නේ අබුඩාබි වල ටුරිස්ට් ක්ලබ් ඒරියා එකේ. මෙයා චොක්ලට් කනවා, මට චොක්ලට් කවනවා. හරිම හොඳයි අපේ බිරිඳ. ඉතින් බලන්නකො මෙයා මොකද කරන්න හදන්නේ කියලා. මේ ගාබේජ් පාරේ දින ගාබේජ් එක අරගන්න හදන. යාට ඒක අරගන්න ඉතින් යන්න බලමු යා තනියෙන් කොහොම හරි ඒක දායිද කියලා. අන්න කොහොමයි දැම්ම තියෙන ශක්තිය ඔක්කොම යොදවලා ඔයාලත් මේ අපේ මගේ පිරිඳ වගේ හැදෙන්න ඕන. හරිද? මොනවාරි කාපුවාම මේ පාරේ තැන් තැන් කොළ දාන්න නැතුව ඩස්බින් එක දාන්න. නැත්නම් ගෙදර අරන් ගිහලා ගෙදර ගාබේජ් එකට දාන්න. මෙයා වගේ හැදෙන්න හොඳ ළමෙක් වගේවත්. හරිද? මේ තියෙන එවරිඩේ ඩිස්කවුන්ට් මාකට් මේ ළඟදී ඕපන් කරේ. අබුඩාබි මෝල් එක ඉස්සරහා තියෙන මේ ළඟ ඉන්න කට්ටිය දන්නවා. බලන්න ඉස්සරහා ස්කූල් එකක් තියෙනවා. මේ ලයිට් දාගෙන සින්දුත් දාගෙන යන්නේ සීන් එකේ ඉන්න ලයිල් එකක් වගේ. ඉතින් එහෙනම් අපි යමු ළඟටම ආවා. මේ කොච්චර දුරද? මේක මේ හරි තියෙන මේ අපිට ළඟ බස් ස්ටේෂන් එක. අර මේ තියෙන ප්‍රධාන මේ මේන් බස් ස්ටේෂන් එක නෙමෙයි. මේ තවත් මේ පොඩි බස් ස්ටේෂන් එකක්. මෙතනින් තමයි මම වැඩට යන්න බස් එක ගන්නෙ. කියන්න yes 407 ඒක ළඟදී ඕපන් කරේ. ඔයගොල්ලන් ලේසියෙන් හොයාගන්න පුළුවන්. අබුඩාබි මෝල් එක ගාවට આવොත් අබුඩාබි මෝල් එක ඉස්සරහා තියෙන. මේකේ අඳුන්ද එළවලුද කෑමද සපත්තුද ඔක්කොම තියෙනවා. මෙහෙ යන්නේ ළමයි. ඒ තමයි එන්ට්‍රන්ස් එක. පරිබෙන්න හරිම ලොකුයි.
මේ අම්ලා අක්සි රෝල් තියෙනවා. මේක තියෙනවා. යා මෙහෙ. ඔය මොකද අලුබන්නේ ගන්නවා නේ? ඇඳුම්ද මේ තියෙන්නේ. මෙතන ඉතින් ගොඩක් අඩුවට අඳුම් තියෙනවා. මීට වඩා අඩුවට තැන් තියෙනවා. මං කියන්නේ මේ හරිය ඉතින් මේ හොඳයි. ඉතින් මේ ගණන් හොඳයි. මෙතන මේ කලිසමත් මං හිතන්නේ මේ 19යි 97 කියන්නේ ඩිරාම් 20යිනේ. ඩිරාම් 20ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1600ක් විතරනේ. මේ තියෙන අඳුම් ඔක්කොම මේ වගේ තමයි. ඊට වඩා ගණන් ඒවත් තියෙන සාමාන්‍ය ඉතින් ඩිරාම් 15ට 20ට 30ට ඔය වගේ ගණන් වලට හොඳ අඳුමක් ගන්න පුළුවන්. ඉතින් සපත්තුද පොඩි ළමයින්ගේ අඳුම් එහෙම හොඳ කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඕගොල්ලන් පෙන්නන්න ඉස්සරහටම. ගෑන් ළමයින්ගේ සෙරප්පු නම් ගොඩව තිබ්බා. මන්න ඉතින් ඒක ලස්සනයිද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි ඉතින් ගෑන් ළමයි තමයි යදන්නේ. මේ පේනවනේ. අයනේ යන තන ඔක්කොම වටන්නේ. මෙයා මෙහෙම හිටියට හරි සැරයි. අද මේ අඳුමක් කරන් දෙනවා කිය පින් තමයි ඉතින් වීඩියෝත් කරනනේ. හින්දා ඉතින් මේ hina වෙලා ඉන්නවා. ඉතින් අර සිරිමත් මගේ සකි වගේ පේනවනේ. hina වෙලා අනිත්ලාට බලන්න ඕනේ. පොකට් කලිසම ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඉතින් ගෑනු ළමයි එක්ක රෙදි සොරන්න යනට වඩා හොඳයි. Did you find? Yes. Is it good? හරිම ලස්සනයි. ගන්න ඉතින් මේක බලලා. කළු ගන්න අවුලක් නැහැ. සුදු හින්දා ලස්සනට කැපිලා පේනවා. Large. What මොකද්ද large? Small one. XL නේ. It is small. අනේ small එක ලොකුයි. How much? It's 54. 24. අනේ මම 54 කියලා කිව්වේ දාන්න නෑ ගහන්න. උස? අවුලක් නැහැ. ඔය උසයින්. බිම්මල් වලට අඳුම් මහලා නැහැ මෙතන ඉතින් ආයේ. ඕම් ඉතින් හොයලා පැක් විතර හොයලා මෙයාට පොකට් කලිසමක් ඕනේ කිව්වා. ඉතින් පොකට් කලිසමක් හොයාගත්තා. දැන් ඉතින් බලමු එකනමක් ගන්න කියලා ආවේ. එකනම බේරන්න පුළුවන් ඉතින් කියලා බලමු.
ඩෙනිම් එක ගෙනි ගන්න නූල් නූල්ලගේ පේන්න වැවලන්න බ්‍රෂ් කරන්න පුළුවන්. මොනවද ගන්න? 30යි වං. මේ මොකද්ද? එහෙමද ඒ අරගන්නද මේ ගන්නද නේ? හරිම ලස්සනයි. දාලා. සයිස් නම් ඔයාගේ සයිස් තියෙනවද දැන්? එළියට එන්න බලන්න. ලස්සන. සුරංගනා ලොවින් මල් කුමාරියක් වගේ. බලන්න ළමයි මෙතනට ආවම ළමයෙක් හදන්න හිතෙනවා. ඒ තරම් ලස්සන ඇඳුම් සපත්තු චූටි ඒවා ඇත්තටම ලස්සනයි. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න. ඔයගොල්ලන්ටත් ළමයෙක් හදාගන්න ආසයිද? So පිරිමිලාගේ පැත්තටද? අනේ ඔයා හිමීට ඔය ඇඳුමක් ගාගෙන හොරා. එහෙනම් ඉතින් අපි ෂේප් එකේ පිටින් ළමයන් ගැඳුම් තියෙන පැත්තට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ගෑල් ළමයන් ගැඳුම බල බල ඉන්න හරියන්නේ නැහැ නේද? අපිටත් මොනවා හරි බලන්න නෙමෙයි. ඉතින් වාට ගැලපෙන ඔළුවක් නැහැ නේ උට.
මතකද මේක මන්ද ඒක ඒවනේ අර මහලා තියෙන මේ ක්වොලිටි නෑ අර ක්වොලිටි නෑ ඒක ඒක නිකන් අර තරහකට මහලා වගේ නිකන් සීන් එකක් තියෙනවා කුරුදු වෙන්න මහලා හරි යොම සීන් මේ What is this? Yeah. Gan. මොනවද ගණන් බා? 20යි කියන්නේ ඉතින් ගා. Fortune. How much? අනේ මේකේ නෑ හලෝ මට එහෙම සෙට් වෙන්න. හා? ඔලුවන් නැතිද මෙතනට මේ ගෑනුත් එක්කනේ හින්දා. බලන්න මගේ පර්ස් එකට ගහන්න පර්ස් එකක් තියනවා කියලා මෙතන. මයි පර්ස් එකට වඩා හොඳ පර්ස් එකක් තිබ්බ මම දැන් ගන්නවා. මට තාම හම්බෙලා නැහැ මයි පර්ස් එකට වඩා හොඳ පර්ස් එක. පිරිමිට ඔලුවක් නැහැ. මේක කරන් බලන්නකෝ. තුතා ඉන්නේ. මේක බලන්න ඇතුළේ මේ මට ඕනේ හැමතැනම ලෙදර් විතරක් තියෙන. රෙදි වලින් නැති. බලන්න ඇතුළේ. මේ බලන්න ඕනේ මේ පොල් ලෙදර් නෙමෙයි. ලෙදර් නෙමෙයිද? නේද ලෙදර්. මේ ඒ ලෙදර් නෙමෙයි. ලෙදර් තමයි. ඒව ලෙදර් නෙමෙයි. ලෙදර් බං. ඔය ඇවිල්ලා කවුලෙද? ඔව්. කව්? කව්? මගේ බස් එක මම පෙන්නන්නද? අයියෝ දැන් මෙතන ඊයේ print කරලා තියෙනවා. පොඩි යා. හරි. මයිද අපිට මොලේ වල ඩිරම් 700 ගණන් ඒකෙත් තියෙනවා මේ වගේ රෙදි කැලි අතර. මගේ නෑ. එහෙනම් මගේ ඩිරම් මොනවද මේ සිරප්පු දානවද මේ වගේ ඒවා? දාන්න. අනේ ලස්සන එකක් පෙන්නන්න. මට තේරෙන්නේ කොහොමද ලස්සනක්. මට කිසිම එකක් ලස්සන නැහැ මේක. ගෑල්ලවන්ගේ හරි කැතයිනේ. අර පැත්තට යන්න කොහොමද පිරිමිනන්නේ මේ ඊ මේ ඉතින් අර ටයිග් එකේ වගේ බැජ් එක දෙන කිසි නෑ. ඒක ලස්සන හැබැයි. සපත්තු
මම තින්නේ. පොතු කම්පැනි වලට මගේ සයිස් එකට සමතුලිත හදන්නේ. ඉතින් මේ තියෙන්නේ වගේ සයිස්. ඈ? මේ පැත්තේ තියෙන ලොකු අය කියලා. ඔය එකක් දාන්න පොඩ. නැති ඈ. මේ සයිස් කියනවා. කීයද? කීයද? හා? පොඩිම සයිස් එක. මෙතන එකක් දාන්න. කොයි එකක්ද? මේක. මේක. දාන්න බෑ. ලොකුනේ. පොඩි දියලා. මේ කෙල්ලට හොඳයි. ඇතිනේ? තව ඉස්සර දාන්නද? සයිස් එකද? ඉස්සරහට දාන්න එකද? කීයද? දෙක. සයිස් එක? දෙක. දෙක මම කියන්නේ. දෙම්ක. නැහැ. වා. අපි අලුත් රූම් එකට ගියාම මොකක් කරන් දෙන්නද? කොහෙද? අලුත් රූම් එක. ජස්. සංදීප මල්ලි අර ඇපාර්ට්මන්ට් එකක් ගන්නවා කිව්වේ. එතකොට අපි යන්. සසයි. චූටි. සසයි. මෙයා සුපුන් ගත්තේද? 31යි. නෑ. ආවල ආදරේනේ. මොනවද බම්ම? මම ගෑන් ළමන්ගේ බෑග්ස් වල ප්‍රයිස් පොඩ්ඩක් පෙන්නන්න. සුදුවට ඇටමාලක් ගන්න දෙන්න. මේක පස්සානේ. කීයද? 59. මේ 28යි හද? මේක 59 මේක පස්සානේ. මේ 17යි හැම එකම. මේක බලන්නකො මේ. නයිස්. ආන්ටි කෙනෙක් වගේ. Cosmetics. ඒ මතක් කරන්න මොනවද ගන්න තියනද කියලා. ඔය නිකන් බල බල යනවා. මේ මේක.
let's go. මේ ෆෙයාර් ඇන්ඩ් ලව්ලි ෆෙයාර් ඇන්ඩ් ලව්ලි කියන්නේ ලංකාවේ එකක්ද අද නෑනේ ඉන්දියන් නේද? ලංකාවේ තියෙනවා නේ ඉන්දියාවේ නේද මේකට මේ අරක දුන්නේ මේ ප්‍රොමෝට් කරේ ශාරුක් ඛාන්. අජු ගන්නවද නේද බාබකියු වල තියෙන්නේ මන්ට ඉවරලා MC ඔන්න ඉතින් අපි දැන් ඇඳුම් තියෙන පැත්තේ නම් කෑම තියෙන පැත්තට එන්නයි හදන්නේ මෙතන වාලට අපිට මෙතන එලවලු බිස්කට් 3-5 හාල් පරිප්පු සීනි ඕන එකක් ගන්න තියෙනවා අපි බලමු අද අපිට ගන්න තියෙනවා කරවල ගන්න කියලා හිතානාවේ බලමු මෙතන කරවල තියෙනවාද කියලා මේ රෝබි කැටයක් තියෙනවා මගේ ෆේවරිට් හොබි එක මල්ලගත් තියෙනවා 4x4 එක්කුයි 3x3 එක්කුයි එන්න අපේ වයිෆ් කරවල තෝරනවා මන්න ඉති වැඩි කරවලට කැමති නෑ මෙයා තෝරන මන් දන්නෙත් නෑ ඉතින් තෝරන්න මෙතන එලවලු මෙතින් ගස් ලබු තියෙනවා 3.99යි දෙලුම් තියෙනවා දෙහි තියෙනවා බට්ටු තියෙනවා හයයි 99යි බීට් තියෙනවා ඩිරාම් 3යි කැරට් තියෙනවා 3.25යි හැමදේම තියෙනවා මෙතන මේ ලංකාවේ මං්ඥොක්කත් තියෙනවා කිලෝ එකක් ඩිරාම් 7යි ස්වීට් පොටඩ් බතල තියෙනවා කොල නම්දන්න ඇතින්නේ පොල් කෙඩියක් 2.50යි තක්කාලි අල පදතුරු තියෙනවා තොටං ඇපල් ග්‍රීන් ඇපල් ඔරේන්ජ් අපේ බිරිඳ පොල් තෝරනවා අපි පොල් ගෙඩින මේ ළමයි ගෙනියන්න මේ පොල් ගාපුව තියෙන මේ පැකට් කරලා මොද අපිට පොල් ගාන්ඩ මැසින් එකක්වා මුකුත් නෑන මේ අපි සම්බොල හදන්න මේ ගාල තියෙන පොල් තමා ගෙනියන්නේ හැමදාමිතින් සම්බෝලයක් හදරනම් මේ පොල් තමයි පාච්චි කරන්න ඔක් සාමනෙන් 2.50ක් දිරාම්තුන මෙතන ඩිරාම්තුනයි සාමනෙන් 2.50ක් ඔය වගේ ගානත්තාවෙන් ඉදි නම්ප කිලෝ එකක් 8යි ගානක් කෙනවා කෙසෙල් වෝටමෙලන් බිස්කට්ම ගොඩක් අඩුවට තියෙන 2 ගණන් වලට එහෙනම් ළමයි අදට වීඩියෝ එක එන් කරන්න තමයි හදන්නේ මේ එලොලුන් ගත්තා ඇඳරුන් ගත්තා ඉතින් ගෙදර යන්න හදන්නේ ගෙදර කියලා ඔයලා කාලා නිදාගෙන හෙටුදේ වැටට යන්න තමයි තියෙන්නේ එහෙනම් ඉතින් ඔයගොල්ලොත් පරිස්සමෙන් ඉන්න එහෙනම් ළමයි අබුඩාබිවල විස්තර දැනගන්න UAE වල ලස්සන තැන් බලන්න channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා අපිත් එක්ක එකතුලා ඉන්න එහෙනම් අද අපි ගිහින් එන්නම් ජය වේවා හැමෝටම